හරි ළමයි අද අපි ජලීය ද්‍රාවණ සම්බන්ධව ගණන් හදනකොට ppm වගේ පාවිච්චි කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කතා කරලා බලමු. හරි අපිට ජලීය ද්‍රාවණ සම්බන්ධව ගණන් හදනකොට විතරක් ඔප්පු කිරීමකින් තොරව පාවිච්චි කරන්න පුළුවන් තියරියක් තියෙනවා. ඒ තමයි 1 ppm කියන එක කෙලින්ම අපිට සමාන කරන්න පුළුවන්. මේ කියන්නේ මිලියනයකට කොටස් කියන එක සමාන කරන්න පුළුවන්. මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයකට එකක් කියන එකට. හරි එතකොට මේ තියරිය ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ගණන් හදන වෙලාවට. එතකොට 1 ppm කියන්නේ ඩෙසිමීටරයකට මිලිග්‍රෑම් 1යි කියන එක. හැබැයි මේක ගන්න පුළුවන් තනුක ජලීය ද්‍රාවණයක් සඳහා විතරයි. හරි අපි දැන් මුලින්ම කතා කරන්නේ ඔයගලන්ට මොනවා හරි වෙලාවක මෞලිකතාවය කෙනෙක්ගේ දීලා තියෙනවා නම් ඒ කියන්නේ සරලවම කිව්වොත් සාන්ද්‍රණය දීලා තියෙන වෙලාවට ඒක ppm වලට හරවගන්නේ කොහොමද කියන එක. හරි. ඒතර මෙන්න මේ තියරිය අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න. එතකොට මේ තියරියෙන් තමයි මම සම්පූර්ණ ගාන හදාගෙන යන්නේ. හරි. ඔයගලන්ට හිතන්න උදාහරණයක් විදිහට දීලා තියෙනවා. හරි උදාහරණයක් විදිහට බලමු. අපිට දීලා තියෙනවා ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක හරි ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක මෞලිකතාවය 0.1 මවුල ඝන ඩෙසිමීටරයටලු. හරි අපෙන් ගාණය අහන්නේ මෙන්න මේ ද්‍රාවණයේ තියෙන සෝඩියම්ගේ අන්තර්ගතය නැත්නම් සංයුතිය ppm වලට හරවන්න කියලා දීලා තියෙනවා. හරි ppm වලින් තමයි ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නේ අහන්නේ. හරි දැන් මේ ගාණක් හිතන්නේ මෙහෙමයි. දැන් මුලින් හිතන්නකෝ. දැන් මේ ඔයගලන්ට දීලා තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක සාන්ද්‍රණය නැත්නම් මෞලිකතාවය. හරි උදාහරණයක් ගමු අපි සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය වා හිතන්නවා ඩෙසිමීටරයක ප්‍රමාණයක් දැන් තියාගෙන ඉන්නවා. ඒතර සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙන්නේ ළමයි සෝඩියම් අයන එකකුයි ක්ලෝරයිඩ් අයන එකකුයි එකතු වෙලා. පැහැදිලිද? එතකොට ඩෙසිමීටරයක සෝඩියම් ක්ලෝරයිඩ් 0.1 මවුල ප්‍රමාණයක් ඉන්නවා නම් එකට එක කියන මවුල අනුපාතයෙන් අපිට කියන්න පුළුවන් මේ ද්‍රාවණයේ ඩෙසිමීටරයක් තුළ සෝඩියම් අයන ඉන්නෙත් 0.1 මවුල. ඒ වගේම ක්ලෝරයිඩ් අයන ඉන්නෙත් 0.1 මවුල කියලා. එහෙනම් අපිට එතනින් කියන්න පුළුවන් සෝඩියම්ගේ සාන්ද්‍රණය නැත්නම් සෝඩියම් අයනවල සාන්ද්‍රණය කියන්නේත් ඒ ගානම තමයි. හරි? එහෙනම් අපිට කෙලින්ම ගන්න පුළුවන් සෝඩියම් වල සාන්ද්‍රණය කියන එක මෙහෙම අපිට පෙන්වන්න පුළුවන්. සෝඩියම්ගේ සාන්ද්‍රණය කියන්නේ 0.1 මවුල ඝන ඩෙසිමීටරයට. හරි දැන් එන්න ආපස්සට කල්පනා කරන්න. දැන් මේ තියෙන්නේ මෞලිකතාවය නැත්නම් සාන්ද්‍රණය. අපි යන්න ඕනේ මෙතනට. මොකද ppm කියන්නේ මෙන්න මෙතන අපිට සම්බන්ධතාවය පාවිච්චි කරගන්න පුළුවන්. හරි. එතකොට මේ දීලා තියෙන ළමයි ඩෙසිමීටරයක තියෙන මවුල ගානනේ. අපි යන්න ඕනේ ඩෙසිමීටරයක තියෙන මිලිග්‍රෑම් වලට. ඉතින් මිලිග්‍රෑම් වලට යන්න කලින් අපි යන්න ඕනේ ග්‍රෑම් වලට. පැහැදිලිද කතාව? එහෙනම් මෙතන පොඩ්ඩක් අපි දිගට කියව ගමු. ඒතර මේ දීලා තියෙන්නේ මේ අදාළ ද්‍රාවණයේ ඩෙසිමීටරයක් තුල තියෙන සෝඩියම් වල මවුල ගාන 0.1 මවුල. හරි අපි හොයන්න ඕනි මිලිග්‍රෑම්. එහෙනම් ඔක්කොටම කලින් ග්‍රෑම් වලට යමු. එහෙනම් අපි කරන්නේ ඊළඟ පියවරේදී ඩෙසිමීටරයක් තුල තියෙන සෝඩියම් වල ස්කන්ධය පැත්තට යනවා. හරි. ඒතර ස්කන්ධ කිව්වහම මවුල ගානක් ස්කන්ධයට හරවන්න නම් ඒ අදාළ කෙනාගේ මෞලික ස්කන්ධයෙන් ගුණ කරන්න ඕනි. එහෙනම් 0.1 මවුල කියන එක මම ගුණ කරනවා සෝඩියම්ගේ මෞලික ස්කන්ධය නැත්නම් සෝඩියම්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒක සෝඩියම් ප්ලස් කිව්වත් ප්‍රශ්නයක් නැහැ, සෝඩියම් කිව්වත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මෙයාගේ මෞලික ස්කන්ධයේ දත්තයක් විතර ගානේ අනිවාර්යෙන් දෙන්න ඕනි. ඒක මම දෙන්නම් 23 ග්‍රෑම් මවුලයට කියලා. එහෙනම් මේකෙන් ගුණ කරාට පස්සේ ඔයගලන්ට එනවා 2.3 ග්‍රෑම් කියලා. නමුත් අපිට ග්‍රෑම් නෙමෙයි ඕනි. අපිට ඕනේ මොකද්ද ළමයි? අපිට ඕනේ මිලිග්‍රෑම්. එහෙනම් ග්‍රෑම් ගාණක් මිලිග්‍රෑම්. ඒ කියන්නේ ලොකු සංඛ්‍යාවක් පොඩි ගාණක් කරන්න නම් ගුණ කිරීමක් වෙන්න ඕනි. එහෙනම් මම මේක 1000න් ගුණ කරගන්නවා. එහෙනම් ඔයාලට එනවා 2300යි මිලිග්‍රෑම් කියලා. මේ බලන්න පොඩ්ඩක්. දැන් මේ අපි හොයාගත්තේ ඩෙසිමීටරයක් තුල තියෙන මිලිග්‍රෑම්. එහෙනම් මේ ඇවිල්ලා තියෙන්නේ ppm වගේම තමයි. එහෙනම් අපිට ඇවිල්ලා තියෙනවා සෝඩියම්ගේ සංයුතිය කීයද අගය? අපි මේ ලියාගමු. ඒත් අපිට මෙතනින් ගන්න පුළුවන් සෝඩියම්ගේ සංයුතිය නැත්නම් අන්තර්ගතය කියන එක කීයක් කියලාද? 2300යි මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයට. එහෙනම් මේක අපිට කෙලින්ම ලියන්න පුළුවන් කීයක් කියලාද? 2300යි ppm කියලා. හරි මෙන්න මෙහෙම තමයි සාමාන්‍යයෙන් සාන්ද්‍රණයක් දීලා තියෙන වෙලාවට ඒක ppm වලට හරව ගන්න. හරි අපි තව උදාහරණයක් බලමු. දැන් ඔයගලන්ට තවත් ගානක දෙනවා මෙන්න මෙහෙම එකක්. හරි ටිකක් වෙනස් ගානක් කරමු දැන්. ඔයගලන්ට දෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් සම්බන්ධ ගානක් ජලීය ද්‍රාවණයක්. හරි මෙහෙම ගමු උදාහරණේ. අපිට දීලා තියෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් 0.2ක විතර සාන්ද්‍රණයක් තියෙන.
ඒකට කැමති උදාහරණයක් ගමු. ඔක්කොම ජලීය ද්‍රාවණ සම්බන්ධ ගණන් මම ගන්නෙ. ඒතර මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් තියෙනවා ඔයගලන්ට දීලා සාන්ද්‍රණය 0.2යි. හරි මවුල ඝන ඩෙසිමීටරයට නැත්නම් වාට ඒක සංකේතවත් කරන්න පුළුවන් කැපිටල් M කියලා දාලා. හරි දැන් මේ බලන්න ළමයි. මැග්නීසියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණය මේ ගානනම් ඔයගලට අහන්නේ ප්‍රශ්නේ ක්ලෝරයිඩ් අයන වල ppm වගේ කීයද කියලා. දත්තේ දීලා තියෙනවා ක්ලෝරීන් වල මෞලික ස්කන්ධය නැත්නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 35.5යි කියලා. මේක දත්තයක්. දත්තගෙන ප්‍රශ්නයක් කරගන්න දෙයක් නැහැ. එහෙනම් ppm වලට කෙලින්ම යමු. හරි එහෙනම් MgCl2 හැදෙන්නේ කොහොමද? MgCl2 කියන එක හැදෙන්නේ මැග්නීසියම් අයන මවුලයකුයි ක්ලෝරයිඩ් අයන මවුල දෙකයි එකතු වෙලා එහෙනම් අර කලින් වගේම ගන්න දැන් අපි කෙලින්ම සාන්ද්‍රණ සංසන්දනය කරමු. එතකොට මෙයාගේ සාන්ද්‍රණය 0.2යි නම් අපිට කෙලින්ම කියන්න පුළුවන් ක්ලෝරයිඩ් අයන එතන ඉන්නවා. ඒ වගේ දෙගුණයක් ඒ කියන්නේ 0.04යි මවුල ඝන ඩෙසිමීටරයට. පැහැදිලිද? දැන් ඊතර ක්ලෝරයිඩ් අයන වල සාන්ද්‍රණය දන්නවා නම් එක පියවරෙන් දැන් ppm වලට යන්න. අර කලින් වගේ අපිට දීර්ඝ ක්‍රමයකට යන්න ඕනේ නැහනේ. එහෙනම් ක්ලෝරයිඩ් අයන වල ppm වගේ කියන්නේ මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයට කියන එකම තමයි. හරි. එතකොට ඩෙසිමීටරයක මෙච්චර මවුල ගාණක් තියෙනවා නම් අපි මේක ගුණ කරමු යාගේ ක්ලෝරයිඩ් වල නැත්නම් ක්ලෝරීන් වල මෞලික ස්කන්ධේ. හරි මෙතන 2යි ක්ලෝරීන් තිබ්බා කියලා 71ක් ගන්න යන්න එපා. අපි ක්ලෝරීන් වල මෞලික ස්කන්ධයෙන් තමයි ගුණ කරන්නේ. කීයද? 35.5යි ග්‍රෑම් මවුලයට. එතන මෙතනින් එන්නේ අපිට ග්‍රෑම් සංඛ්‍යාවක්. එහෙනම් මේක 1000න් ගුණ කරාම ඔයගලන්ට එනවා මිලිග්‍රෑම් වලට අදාළ උත්තරේ. හරි. එහෙනම් කීයක් දෙන්නේ? එහෙනම් මෙතනින් ඔයගලන්ට ගුණ කරාම එනවා කොහොමත් 35.54ක් කියන්නේ කීයද? 142යි. එතන මෙතන දශම ස්ථාන කීයක් තියෙනවද ළමයි? දශම ස්ථාන මෙතන දෙකක් තියෙනවා. එහෙනම් මේක නැවත 1000න් ගුණ කරනවා කියලා කියන්නේ කීයක් විතරද? හරි. එතකොට එනවා කීයක්ද? මෙතනින් දශම ස්ථාන දෙකක් කැපුණාට පස්සේ මෙතන එක දශම ස්ථානය ඉතුරු වෙන්නේ. එහෙනම් උත්තරේ වෙන්නේ කීයද? 142යි මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයට. එහෙම නැත්නම් අපිට මේක හදාගන්න පුළුවන් 142යි ppm කියලා. වැඩේ පැහැදිලිද? එහෙනම් මේක තමයි මේ ගානක් හදාගන්න පිළිවෙල. හරි. එහෙනම් අපි දැන් ආපස්සට යමු. දැන් අපිට ගානක දීලා තියෙනවා ppm මගය. අපිට කියලා තියෙනවා ppm මගේ පාවිච්චි කළා සාන්ද්‍රණය නැත්නම් මෞලිකතාවය ගණනය කිරීමක් කරන්න කියලා. හරි. අපි කරලා බලමු. උදාහරණයක් ගන්න ඔයගලන්ට ගානක දීලා තියෙනවා කැල්සියම් 2+ වල ppm අගය. හරි. කැල්සියම් 2+ වල ppm අගය දීලා තියෙනවා 0.4යි නැත්නම් 40ක් වගේ දාගමු. 40ක් ppm කියලා ගානේ දීලා තියෙනවා. දැන් මෙච්චරනේ කතාව තියෙන්නේ. ඔයාට කියනවා මෙතන මේක පාවිච්චි කරලා කැල්සියම් 2+ වල සාන්ද්‍රණය ගණනය කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. හරි දැන් ආපස්සට කල්පනා කරන්න දැන්. ඔයගොල්ලෝ දන්නවා තනුක ජලීය ද්‍රාවණයක් සඳහා ppm 40ක් කියලා කියන්නේ 40යි මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයට කියන එකම තමයි. දැන් අපි හොයන්න ඕනි ඩෙසිමීටරයක යාගාව තියෙන මවුල ගාන. එහෙනම් ආපස්සට කල්පනා කරන්න. දැන් මිලිග්‍රෑම් පිට කපාට මවුල කරන්න බෑනේ. එහෙනම් අපිට ඒක මුලින්ම ග්‍රෑම් වලට හරව ගන්න වෙනවා. එහෙනම් මුලින්ම අපි කරන්නේ මෙන්න මේ මිලිග්‍රෑම් කියන එක 1000න් බෙදලා අපි යනවා ග්‍රෑම් වලට. දැන් තියෙන්නේ කොතනද ළමයි? දැන් තියෙන්නේ ඩෙසිමීටරයක තියෙන ග්‍රෑම් ගාන. නමුත් ග්‍රෑමුත් අපිට එපා. අපිට ඕනේ මවුල. එහෙනම් මම කරන්නේ මෙන්න මේ ග්‍රෑම් සංඛ්‍යාව මවුල ගානක් කරන්න ඕනි නිසා මේක බෙදනවා කැල්සියම්ගේ මෞලික ස්කන්ධයෙන්. ඒතර ඔයගලන්ට එනවා කැල්සියම්ගේ මෞලික ස්කන්ධය නැත්නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධ එනවා 40ක්. මේක දත්තයක්. මේ දත්තේ වාට ගානේ අනිවාර්යෙන් දෙනවා. එතකොට මේ තියෙන්නේ මොකද්ද ළමයි? මේ තියෙන්නේ ග්‍රෑම්ට ග්‍රෑම් කැපුණාම ඩෙසිමීටරයක තියෙන මවුල ගාන. එහෙනම් මේකට මේකත් කපලා දාමු. එහෙනම් ඔයගලන්ට උත්තරයක් එනවා 1යි මවුල ඝන ඩෙසිමීටරයට කියලා. පැහැදිලිද? ඒතර මේ විදිහට තමයි මොනවා හරි පද්ධතියක් ඇතුළේ මොනවා හරි ද්‍රාවණයක් ඇතුළේ ppm වගේක් කෙනෙක්ගේ දීලා තියෙන වෙලාවට ඒක සාන්ද්‍රණයේ පැත්තට නැත්නම් මෞලිකතාවයේ පැත්තට හරව ගන්න. හරි. එහෙනම් මේක නැවත පාරක් මේ ගණන් ටික බලන්න. මොකද ppm ගණන් ගොඩක් විභාග ගණන් වලට ඕගලන්ට එනවා. දැන් මේක පුළුවන් තරම් පුහුණු වෙලා ප්‍රැක්ටිස් වෙලා තියාගන්න වැදගත් කොටසක්.